Welcome back to the SL Tech YouTube channel එකට. ඉතින් අද අපි ගෙනාවේ අපේ අලුත් ෆෝන් එක කරන S21 කියන මේ ෆෝන් එකේ රිවිව් එක. guys අපි වීඩියෝ යන කලින් දෙයක් කියන්න ඕන. ඉතින් අද අපි රිවිව් කරන්නේ මේ ෆෝන් එකේ green line එකක් තියෙනවා බලා ගන්න පුළුවන් මෙන්න මේවා. ඉතින් මේක අපේ වීඩියෝ එකට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. එහෙනම් අපි බලමු මොකද්ද මේ වීඩියෝ කියලා. guys අපි මුලින්ම මේ ෆෝන් එකේ ඩිසයින් එක පැත්තට આવුත් තියෙනවා. අපිට මේකේ බෑක් එක විදිහට බලා ගන්න පුළුවන් ප්ලාස්ටික් බෑක් එකක්. එතන මේක මැට් ෆිනිෂ් වලින් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මේකේ ෆෝන් එකේ ෆ්‍රේම් එක පැත්තට આવුත් තියෙනවා. ෆ්‍රේම් එක විදිහට ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් වෙනවා ඇලුමිනියම් ෆ්‍රේම් එකක්. ඒ වගේම තමයි මේකේ 6.2 inches ෆෝන් එකක් නිසා අතට පහසු කම්පැක්ට් ඩිසයින් එකක් තමයි ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් වෙන්නේ. guys මේකේ IP68 water and dust resistance එක තියෙන හින්දා ඔයාලට under water උනත් වීඩියෝ එකක් උනත් රෙකෝඩ් කරගන්න පුළුවන්. ඉතින් guys මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගැන කතා කරොත් මේකේ තියෙන්නේ 6.2 inches dynamic AMOLED 2x 120Hz HDR10 plus 1300 nits display එකක්. Full HD display එකක් නිසා මේකෙන් බලන details හොඳට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි HDR පහසුකම නිසා very accurate colors බලා ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි guys මේ ඩිස්ප්ලේ එකේ 120Hz නිසා පාට තමයි ස්මූත් එකක් තමයි තියෙන්නේ. මේකේ performance ගත්තොත් chipset එක විදිහට අපිට Exynos version එකකුයි Snapdragon version එකකුයි බලා ගන්න පුළුවන්. මේකේ international version එක විදිහට එන්නේ Exynos 2100 chipset එක. එතකොට USA වලටයි China වලටයි Snapdragon 888 5G chipset එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි දැන් මේකෙන් පොඩි ගේම්ස් දෙකක් සෙල්ලම් කරලා බලමු. ස්ටෝරේජ් එක විදියට UFS 3.1 එක දීලා තියෙනවා. ඉතින් guys මේකෙන් වෙන්නේ මේ UFS කියන එකෙන් වෙන්නේ ස්පීඩ් එක බලා ගන්න එක. කැමරා එක ගැන කතා කරනවා නම් ඉතින් කියන දෙයක් නෑ. සුපිරියක් තමයි 12 megapixel main lens එකක්, 64 megapixel 3x telephoto lens එකක්, 12 megapixel wide lens එකක් මේකේ බලා ගන්න පුළුවන්. හරි අපි දැන් මේකේ capture කරපු photos and videos බලමු. Step by step the clock is ticking but there's no time for regrets. I've been flying from town to town, from London to Taiwan. I've been all around the globe trying to protect your soul. We are heroes tonight. We will fly above the sky. We are heroes tonight. Yeah. We are heroes tonight. We will fly up. මේකේ වීඩියෝ පැත්තට ආවොත් 4K 60 fps විතරක් නෙවෙයි 8K 24 fps උනුත්
රෙකෝඩ් කරන්න පුළුවන්. Feel like a dynamite, ready to explode right up in the sky. I need you to listen, I need you to hear, and don't show any fear. I've been flying from town to town, from London to Taiwan. I've been all around the globe trying to protect your soul. We are heroes tonight. We will fly above the sky. We are heroes tonight. ඒ වගේම තමයි සෙල්ෆි කැම් එක 10 මෙගාපික්සල් වලින් බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට සෙල්ෆි කැම් එකෙන් 4K 60 fps රෙකෝඩ් කරගන්නත් පුළුවන්. We are heroes tonight. අපිට දැන් ඉතුරුලා තියෙන්නේ මේකේ බැටරි එක ගැන කතා කරන්න. මේකේ තියෙන 4000 mAh ලිතියම් අයන් බැටරි එකක්. ඒ වගේම ඔයාලට මේ බැටරි එක 25 වොට් වලින් ෆාස්ට් charge කරගන්නත් පුළුවන්. ඒ වගේම තමයි 15 වොට් වලින් wireless charge කරගන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාලට මේකේ බැටරි එක සාමාන්‍ය පාවිච්චියේදී දවස් එකමාරක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. මේකේ තියෙන තවත් සුපිරි ෆීචර් එකක් තමයි wireless power sharing. ඒකෙන් වෙන්නේ ඔයාගේ ෆෝන් එකෙන් තවත් ෆෝන් එකක් wirelessly charge කරගන්න පුළුවන්. I don't wanna waste what's left, and on we'll go. හරි guys, ඉතින් අද අපේ වීඩියෝ එක ඉවරයි. ඉතින් අද අපි මේ අපේ වීඩියෝ එකෙන් ගෙනාවේ Samsung Galaxy S21 කියන මෙන්න මේ අපේ device එකේ review එකක්. ඉතින් අපි මේ වගේම වෙන devices, electronic devices අපි ඉස්සරහට මේ වගේම reviews ගේනවා. ඉතින් ඒකට අපි subscribe කරලා like කරන්න. ඒ වගේම තමයි share කරන්න මේ වීඩියෝ වල දැන් ටිකට අනිවාර්යයෙන්ම share කරන්න. එහෙනම් අද අපි ගෙනියන්න ඔයාලා හැමෝටම සුබ දවසක්.